හායි යාළුවනේ, ඔයාලාද එකතු වෙන්නේ නොලෙජ් හබ් YouTube channel එකත් එක්ක. නොලෙජ් හබ් සමග දැනුම ගවේෂණය කරන ඔබ තවමත් අපේ දැනුම් ගවේෂණ ගමනට එකතු වෙලා නැත්නම් දැන්ම subscribe කරන්න. අද අපි බලන්න යන්නේ මේ දිනවල ගොඩක් අය කතා බහ වෙන ප්‍රශ්නයක්. ඉස්සර පායන කාලෙට දැන් ඇයි වැස්ස එන්නේ? අපේ ආච්චිලා සීයලා ඉස්සර හරියටම කිව්වා අහවල් මාසේ වැස්ස වහිනවා, අහවල් මාසේ හොඳට පායනවා කියලා. හැබැයි දැන් අපිට කුඩයක් අරන් යන්න වෙන්නේ අවුවටද වැස්සටද කියලා හිතාගන්න බැරි තරමට කාලගුණය පිස්සු වට්ටලා තියෙන්නේ. ඇයි මේ මුළු ලෝකෙම ඍතු චක්‍රය උඩු යටිකුරු වෙලා තියෙන්නේ? මේක පිටපස තියෙන්නේ ඇත්තම විද්‍යාත්මක හේතුව මොකක්ද? අද අපි ඒ ගැන විද්‍යාත්මකව වගේම සරලව කතා කරමු. මේ හැම දෙයකටම මුළු ලෝකෙම මුහුණ දෙන ගෝලීය උණුසුම. මිනිස්සු විදිහට අපි කරන එක ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු අධික ලෙස මුදා හැරෙනවා. මේකෙන් වෙන්නේ පෘථිවියේ උෂ්ණත්වය වේගෙන් ඉහළ යන එක. සරලවම කිව්වොතින් පෘථිවිය උණුසුම් වෙද්දී සාගර ජලය වාෂ්පීකරණය වීම ඉස්සරහට වඩා ගොඩක් වැඩි වෙනවා. වායුගෝලයට එකතු වෙන මේ අමතර ජල වාෂ්ප නිසා වලාකුළු හැදෙන වේගය සහ ඒවායේ ධාරිතාවය ගොඩක් ඉහළ යනවා. ප්‍රතිඵලය තමයි ඉස්සර පායන්න ඕන කාලගුණය ඇතුළත ඉතාමත් කෙටි කාලයකදී බලාපොරොත්තු නොවූ මහ වැසි ඇදහැලීම. ඊළඟ ප්‍රධානම හේතුව තමයි ලෝක කාලගුණය පාලනය කරන ප්‍රධාන සාධක දෙකක් වෙන එල් නිනෝ සහ ලා නින්යා සංසිද්ධීන්. ශාන්තිකර සාගරයේ ජලයේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස වෙනස් වීම නිසා මුළු ලෝකයේම හුලන් හැමර රටාවන් වෙනස් වෙනවා. මේ නිසා ඉස්සර නියඟය තිබ්බ කලාපවලට මහ ගම්වතුරත් වැස්ස තිබ්බ කලාපවලට දරුණු නියඟයන් ඇති වෙන්න පටන් අරන්. සාගර ප්‍රවාහයන්ගේ සිදුවන මේ අසමතුලිතතාවය නිසා ලංකාව වගේ නිවර්තන කලාපීය රටවල සාම්ප්‍රදායික මෝසම් වැසි රටාවන් දැන් සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙලා තියෙන්නේ. යාළුවනේ, මේක නිකම්ම වැස්ස වහින කාලය වෙනස් වීමක් විතරක් නෙවෙයි. මේකින් අපේ කෘෂිකර්මාන්තයට වෙන හානිය අතිවිශාලයි. ගොවියෝ වගා කරන්න ලෑස්ති වෙනකොට පායනවා. අස්වැන්න නෙලන්න හදනකොට මහවැසිය දැහැරිලා වගාවන් විනාශ වෙනවා. මේක ඍජුවම බලපාන්නේ අපේ රටේ ආහාර සුරක්ෂිතතාවයට සහ බඩු මිල ඉහළ යාමටයි. ඒ වගේම තමයි එක දිගට පායලා එකපාරටම දරුණු වැසි වහිනකොට නායයන් සහ හදිසි ගම්වතුර ඇතිවීමේ අවදානම සිය ගුණයකින් වැඩි වෙනවා. දැන් ඔයාලට පැහැදිලි ඇති ඉස්සර පායන කාලෙට දැන් ඇයි වැස්ස එන්නේ කියලා. මේක ස්වභාව ධර්මය අපිට දෙන ලොකු අනතුරු ඇගවීමක්. ස්වභාව දහම මේ විදියට වෙනස් වෙන්න වග කියන්න ඕන වෙන කවුරුත් නෙවෙයි. අපිම තමයි. ඉතින් මේ වගේ දේවල් ගැන ඔයාලගේ අදහස මොකද්ද? ඔයාලගේ පැත්තටත් මේ දවස්වල කාලගුණයෙන් මේ වගේ බලපෑම් තියෙනවද? පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනනම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ වගේ රසවත් තොරතුරු හැමදාම බලන්න නොලෙජ් හබ් subscribe කරලා තියාගන්න. ස්තුතියි.